Welcome to Podyssey Stories. Get ready for funny cartoons that spark imagination and joy. ගමේ පාළු වලව්වකින් රන් කෙවිට සොයාගත් කසුන් සහ බින්දු එහි බලයෙන් ගඟට වැටෙන්නට ගියා පාසල් වෑන් රථයක් බේරාගෙන වීරයෝ බවට පත්වෙති. නමුත් එදිනම රාත්‍රියේ නගරයෙන් පැමිණි අద్භූත හොරකු රන් කෙවිට සොරාගනි. රන් කෙවිට තිබූ තැන ඉතිරි වූ සිතියම ඔස්සේ කසුන් සහ බින්දු රන් කෙවිට සොයා නගරයට පැමිණෙයි. ගමේ නිදහස් පරිසරයෙන් මිදී කසුන් සහ බින්දු මහා නගරයට ඇතුළු වුණා. අහස සිඹින දැවැන්ත ගොඩනැගිලි සහ වාහනවල ഘോഷාව මැද ඔවුන්ට දැනුනේ Taman ඊටමත් කුඩා අසරණ චරිත දෙකක් බවයි. කසුන් මේ සද්දෙට මගේ ඔළුවත් කැරකෙනවා බං. මේ මිනිස්සු රොබෝවරු වගේ දුවන්නේ කොහෙද? කලබල වෙන්න එපා බින්දු. අපේ රංකෙවිට තියෙන්නේ මේ නගරේ කොහේ හරි. අපි ඒක හොයා ගන්නම ඕනේ. කසුන් නැත ඇති පැරණි සිතියම සහ නවීන පාරවල් එකිනෙකට පරස්පරයි. ඔවුන් අතරමං වෙමින් පටු වීදි දිගේ රන් කෙවිටෙන් නිකුත්වන අද්භූත රිද්මය සොයමින් ඇවිද ගියා. මේ සිතියමේ තියෙන පරණ ලකුණු තාම තියෙනවා. අර බලන්න අර අඳුරු මන්දිරය. ඒක තමයි අපේ ඉලක්කය. ඔවුන් කළු මන්දිරය ඉදිරිපට නතර වුණා. ඒක හරියට මළගිය ප්‍රාණීන්ගේ බලකොටුවක් වගේ. හිරුවෙලිය පවා ඒ මන්දිරය ඇතුළට යන්න බය වගේ දැනුණා. මට නම් දැන් බඩගින්නට වඩා බයක් දැනෙන්නේ කසුන්. අර බලහන් ඒ ගේට්ටුව ළඟ ඉන්න මිනිස්සුන්ගේ හැටි. බින්දුගේ බිය සාධාරණයි. මන්දිරය වටා තිබුණේ මරණීය නිශ්ශබ්දතාවයක් සහ අඳුරු මූසල බවක්. පරිස්සමෙන් බින්දු. අර මුරකරුවෝ දෙන්න අපිව දැක්කොත් හැමදේම ඉවරයි. ඔයා මම කිව්වා වගේ අර පැත්තෙන් සද්දයක් දාන්න. කසුන්ගේ සැලසුම වුණි මුරකරුවන්ගේ අවධානය වෙනස් කර තාප්පෙන් ඇතුළට පැනීමයි. දෙන්නාම හිටියේ දැඩි තැතිගැන්මකින්. හරි මම මේක කරනවා. බුදු අම්මෝ මාව බේරගන්න. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනගත් කසුන් සහ බින්දු අපහසුවෙන් තාප්පෙන් පැන මන්දිරයේ ගෙවත්තට ඇතුළු වුණා. දැන් ඔවුන් සතුරාගේ කලාපයේ. සද්ද කරන්න එපා. අර කැමරාවලට අහුවෙන්න එපා. හෙමින් බඩ ගාලා යමු. ජනේලයෙන් එබී බලූ ඔවුන්ට දැකගත් හැකි වුණේ බියකරු දසුනක්. රන් කෙවිට දැන් තිබුණේ වීදුරු පෙට්ටියක සිරවි බියකරු රතු ආලෝකයක් විහිදුවමින්. කසුන් ඒක බලන්න. ඒක හරියට ලේ පාට වෙලා වගේ. තව පොඩ්ඩයි. මේ මන්ත්‍රය ඉවර වුණාම රන් කෙවිටේ බලය මගේ අතට එනවා. මම මේ ලෝකේ රජ වෙනවා. ඔවුන් හෙමින් දොර ඇරගෙන කාමරයට ඇතුළු වුණත් බින්දුගේ අතවැදි මල් පෝච්චියක් බිම වැටි කුඩු වුණා. කවුද ඒ? මම බලාගෙන හිටපු වීරයෝ දෙන්න ඇවිත්. එකවරම ඉහලින් වැටුණු යකඩ දැලකට කසුන් සහ බින්දු හිර වුණා. ඔවුන්ට පැන යාමට කිසිදු මගක් ඉතිරි වුණේ නැහැ. අනේ කසුන් අපිට මොනවා වෙයිද? උඹලව මට ඕනේ මේකේ බලය ගන්නයි. ඒත් රන් කෙවිටේ මට අවනත වෙන්නේ නෑ. හොරා රන් කෙවිට අතට ගත්තත් එයින් නිකුත් වූ දැඩි කම්පනය නිසා ඔහු විසිවී ගියා. රංකෙවිට ඔයා මගේ වචනයටයි ඇහුම්කන් දෙන්නේ. මේ දැල විගස. කසුන්ගේ හඬත් සමග රන් කෙවිටෙන් විහිදුණු නිල් පැහැති රශ්මිය යකඩ දැල උණු කර දැමුවා. නිදහස් වූ කසුන් රන් කෙවිට අතට ගත්තා. හොරා තුවක්කුවක් අතටගෙන ඔවුන් දෙසට පැමිණියත් රන් කෙවිටෙන් නිකුත් වූ බලයෙන් ඔහු අඩපණ වුණා. බින්දු මේ වගේ බලයක් මේ ලෝකෙට ගැලපෙන්නේ නෑ. මේක තියෙනකම් මිනිස්සු මරා ගන්නවා. රන් කෙවිටත් රැගෙන ඔවුන් මන්දිරයෙන් පැන ගොස් පසුදා උදෑසන නැවතත් Tamanගේ සුන්දර ගමට පැමිණියා. ඔවුන්ගේ හදවත්වල තිබුණේ බරක්. කසුන් අපි මේක ආපහු වලව්වේ හංගමුද? එපා බින්දු. හංගලා තිබ්බොත් කවුරු හරි ආපහු මේක හොයාගනි. මේ බලය මේ ලෝකෙන් තුරන් වෙන්න ඕනේ. කසුන් රන් කෙවිට අතටගෙන ගමේ තිබෙන විශාලම ගල් පර්වතය අසලට ගියා. ඔහු රන් කෙවිට ඉහළට ඔසවා අවසාන වරට එය දෙස බැලුවා. සමුගන්න රංකෙවිට මිනිසුන්ගේ කෑදරකම නිසා ඔයා විනාශ වෙන්න ඕනේ.
කසුන් මුළු ශක්තිය යොදා රන් කෙවිට ගලේ ගැසුවා. එකවරම මහා ශබ්දයක් සමග රන් කෙවිට රන් වන් කුඩු බවට පත්වී සුළඟේ විසුරී ගියා. රන් කෙවිට දැන් නැත. නමුත් කසුන් සහ බින්දුගේ හදවත් තුල සැබෑ වීරත්වය ඉතිරි වුණා. මහා බලයකට වඩා ලෝකයට අවශ්‍ය සාමය බව වටාගත් ඔවුන් නැවතත් තම වෙල්යාය දෙසට ඇවිද ගියේ නිදහස් මිනිසුන් ලෙසයි. කසුන් දැන් රංකෙවිට නැති නිසා අපිට කේක් මවා ගන්න බැරි වෙයි නේද? නෑ බින්දු. ඒත් අපිට මහන්සි වෙලා හම්බ කරලා කේක් කන්න පුළුවන්. ඒකේ රස වැඩි. මේ වගේම කුතුහලයේ පිරුණු අමුතුම විදිහේ කතා තවත් බලන්න ඕන නම් අපේ පොඩිසර් ස්ටෝරීස් YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න.